මොකක්ද මේ සස්ටේනබිලිටි මැන්ඩේට්ස් ඇන්ඩ් ග්‍රීන් කියන්නේ? ඩුබායි කිව්වම අපි හැමෝම දන්න දෙයක් තමයි අහස උසට තියෙන විවිධාකාර බිල්ඩින්ග්ස්. හැබැයි 2026 දී ඩුබායි ගවර්න්මන්ට් එක මේ කියන දේ සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඒ කියන්නේ ඩුබායි වල හදන සෑම බිල්ඩිමක්ම සහ ග්‍රීන් කියන කන්සෙප්ට් එක ටාගට් කරනවා එනර්ජි සහ වෝටර් එෆිෂන්සි එකට. මේක කොහොමද රියල් එස්ටේට් ඉන්වෙස්ටර්ස්ලාට බලපාන්නේ? රියල් එස්ටේට් ඉන්වෙස්ටර්ස්ලා දැනට ගෙවන සර්විස් චාර්ජ් එකෙන් 50%ට වඩා සේව් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. ඒ කියන්නේ net ROI එක වැඩි වෙනවා. මේ වෙලාවේ මාකට් එකේ තියෙන 108ක් 110ක් වැනි ROI එක ඕගලන්ට easily 115ක් 118ක් දක්වා ඉන්ක්‍රීස් කරගන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීම සහ ඩුබායි සස්ටේනබිලිටි මැන්ඩේට්ස් ඇන්ඩ් ග්‍රීන් කියන කන්සෙප්ට් එකේ වැඩි විස්තර දැන ගැනීමට මට ග්‍රීන් කියලා කමෙන්ට් එකක් දාන්න.